රොටි කෑවම කොහොමද බ්ලඩ් ෂුගර් වැඩි වෙන්නේ කියලා දන්නවද? ඇත්තටම කියනවා හරියට මම දන්නේ නැහැ. අද බලන්න. මේ රොටිය හදලා තියෙන්නේ පාන් පිටි ග්‍රෑම් 50යි පොල් ග්‍රෑම් 30කුත් එකතු කරලා තමයි හදලා තියෙන්නේ. ඊට අමතරව මෙතන බිත්තර දෙකක් හා කෙසෙල් ගෙඩියක් තියෙනවා. මේ පිඟානේ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 55ක් වගේ තියෙනවා. ප්‍රෝටීන් ග්‍රෑම් 17ක් වගේ තියෙනවා. ෆැට් ග්‍රෑම් 30ක් වගේ තියෙනවා. ඔක්කොම කැලරි 550ක් වගේ තියෙනවා. එහෙනම් කාලා බලමු. හරි දැන් රොටි කාලා පැය කිහිපයක් ගියා. අපි බලමු ෂුගර් මොනිටර් එකේ මොකද කියන්නේ කියලා. හරි ඔය කට්ටියට හිතෙන්නේ ෂුගර් ස්පයික් එක කීයක් වගේ එන්නේ නැති කියලා. ඇත්තටම ෂුගර් ස්පයික් එක ආවේ 37යි. ඊටට වඩා ගොඩක් අඩුයි. පැය දෙකමාරකින් වගේ ආයේ බේස් ලයින් එකටත් ආවා මේක. ඇත්තටම හිතුවට වඩා හොඳ රිසල්ට් එකක් ආවේ. මොකද පිටි ග්‍රෑම් 50කුත් කාලා කෙසෙල් ගෙඩියකුත් කාලා ෂුගර් ස්පයික් එක ආවේ 37යි. මෙහෙම වෙන්න හේතුව වෙන්න ඇත්තේ අපි රොටිය විතරක් නෙවෙයිනේ කෑවේ. මේ රොටියත් හැදුවේ පොල් ග්‍රෑම් 30ක් එකතු කරලා ඊට අමතරව කෙසෙල් ගෙඩියකුත් එක්ක තමයි කෑවේ. ඊටත් අමතරව බිත්තරත් තිබ්බා. පොල් එකතු වෙච්ච හින්දා මේකේ ෆැට් ටිකක් වැඩි වුණා. ඊට අමතරව කෙසෙල් ගෙඩියෙන් ෆයිබර් ටිකකුත් එකතු වුණා. ඒ හේතු හින්දා වෙන්න ඇති මෙච්චර අඩු ඉලක්කමක් ආවේ. නමුත් අපි රොටි විතරක් කෑවා නම් ඊට වඩා ලොකු වෙනසක් වෙන්න තිබ්බා.